සුබ දවසක් හැමෝටම. ඉතින් මම අද හදන්න යන්නේ අලුත්ම විදියට මුර්ග කරියක්. අතර මේක මම ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. අපේ ගහේ මුර්ග ගොඩාක් තිබ්බ ගිය පාර. ඒ නිසා මම කරේ වැඩිපුර තියෙන හරිය මේ විදියට ඩිහයිඩ්‍රේට් කරා. ඔයාලට පේනවා දැන් මේක හොඳටම වෙල්ලා තියෙන්නේ. ඉතින් මේ ඩිහයිඩ්‍රේට් කරපු මුරුංගා වලින් කරියක් හදන්න තමයි යන්නේ. ඉතින් බලමු අපි සාර්ථක වෙනවද වැඩේ කියලා. මම කලින් නම් මේ විදියට කරලා නැහැ. ඉතින් අපි බලමු කොහොමද තත්ත්වය කියලා. එහෙනම් අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. මේ විදියට සුදු ලුණු ටිකක් කපලා දා ගන්නවා මේ විදියට. ඊළඟට මම බීලුණු ගෙඩි භාගයකුත් මේ විදියට කපලා මේකට දා ගන්නවා. ඊළඟට අම්මිරිස් දා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් මං ගාව අම්මිරිස් නැති නිසා මං කොච්ච ටිකක් මේ විදියට දා ගන්නවා. ඊළඟට කරපිංචත් මේ විදියට ටිකක් අපි දාගමු. ඊළඟට රම්පේ කොලයකුත් අපි දාගමු. හොඳට සුවඳ එනවා එතකොට. ඊළඟට මම මේ විදියට අපේ ගෙදර වත්තේ තලාගත්ත කුරුඳු වලින් කුරුඳු කෑලි දෙක තුනක් මේ විදියට දාගන්නවා. ඊට පස්සේ අපි මිරිස් හැඳි මේ විදියට පොඩි තේ හැඳක් දාගමු. ඊළඟට 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර දාගමු අපි. අබ කුඩුත් ස්වල්පයක් මේ විදියට දාගමු. ඊළඟට කහ කුඩුත් ස්වල්පයක් මේ විදියට අපි දාගමු. ඉතින් මම මේකට ලුණු ඇත්තටම ටිකයි එකතු කරන්නේ. පස්සේ අවසාන හරියදී මම රස බලලා ලුණු පස්සේ මේකට එකතු කරනවා. ඊට පස්සේ තක්කාලි ටිකුත් අපි මේ විදිහට කෑලි කපලා දාගමු. ඊළඟට අලගෙඩියකුත් මේ විදිහට අපි කෑලි කපලා මේකට දාගමු. ඊට පස්සේ මම මේකට උළු අල්ලට කීපයකුත් මේ විදිහට දාගන්නවා. ඊළඟට ඔන්න මම දියකිරි ටික දාගන්නවා මේකට. දැන් මේකට දියකිරි ටික දාලා අපි හොඳට මේක තම්බන්න වෙනවා. ඉතින් ෆස්ට් ටයිම් කොහොමද දන්නේ හදන්නේ බලමු මේක තැම්බෙනවද නැද්ද කොහොම රසක් එයිද කියලා අපි try කරලා බලමු. ඉතින් මේ විදිහට මම හැන්දෙන් පොඩ්ඩක් මේ කෑලි ටික තද කරලා දැන් මේක වහලා මම හොඳට මේක ලිපේ තියලා තම්බනවා. ඉතින් අපි බලමු දැන් මොකද තත්ත්වය කියලා. ඉතින් තාම අර වේලිච්ච ගතිය ටිකක් තියෙනවා. තාම හරියට මේකට වතුර වුණලා නැහැ. අතරම මේ තියෙන දියකිරි ටිකත් මදි වෙන තත්ත්වයක් වගේ මට පේන්නේ. ඒ වුණා මම වතුර ටිකක් හරි දාලා මේක තව ටිකක් තම්බ ගන්නවා. ඉතින් අපි තව ටිකක් මේක වහලා නැවත තැම්බෙන්න අරිමු. ඉතින් ටික වෙලාවකට පස්සේ නැවත අපි බලුවොත් දැන් නම් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා වගේ තියෙනවා. තව ටිකක් ඉතින් මේක තැම්බෙන්න ඕනේ. මොකද මේ නැත්තම් හරි රසක් එන්නේ නැහැ. දැන් අර නියම අමු මුරුංග වෙනවා වගේ මේකේ අර මස් ගතිය නැහැ. මොකද දැන් මේක හොඳටම ඩිහයිඩ්‍රේට් වෙලානේ තියෙන්නේ. ඉතින් අපි කැල්ල පොඩ්ඩක් කාලා බලමු. ඉතින් මුරුංග ගැටයක් මම ගත්තා. ඇතින් තාම මදි. ඒ හින්දා මම වතුර ටිකක් දාලා තා පොඩ්ඩක් මේ වහලා තියලා ඊට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක් දාගන්නවා. මේ විදිහට මට ලුණු මදි වගේ දැනුණා. ලුණු කුඩු ටිකක් දාගෙන ඔන්න අපි දැන් තැඹුණු නිසා මේකට දාගන්නවා මිටි කිරි ටික. දැන් මිටි කිරි ටික දාලා මම මේක නැවත කිරි ටික හොඳට රත් වෙනකන් මේ විදිහට රත් කරගන්න ඕනේ. ඇත්තටම කියන හොද්ද නම් හරිම රසයි. කෑලි නම් කෑවේ නෑ මම තාම. හොද්ද නම් සුපිරි රසක් තියෙනවා.